ගම ගල්ගමුවේ ඉඳන් කිලෝමීටර් 40කට එහායින් තියෙනවා කත්නෝරුව කියලා. හරියට වලල්ලි හැම ඉන්නේ පැත්තේ. කත්නෝරුවේ මම ඉපදුනේ 1998 ජනවාරි මාසේ 26 වෙනිදා. පැවිදි වුණේ 2007 මැයි 26 වෙනිදා. එහෙමයි. පැවිදි වෙනකොට මට වයස අවුරුදු 9. ඉස්කෝලේ ගියේ කුඩා කත්නෝරුව සිද්ධාර්ථ විද්‍යාලයට. ගෙදර ගාව ඉඳන් බොහොම පොඩි දුරක් ගම ඉස්කෝලේ. ගම ඉස්කෝලෙන් මූලික අධ්‍යාපනය ලැබලා නිකවරටි තියෙන පිරිවමක් සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතනය කියලා. එහෙමයි. බොහොම කීර්තිමත් ආයතනයක්. දහස් ගාණක් පොඩි හාමුදුරුවෝ ශිෂ්‍යයෝ ඉගෙන ගත්තා. ශිෂ්‍යයා විදිහට මම මෙතෙන්ට 2007 මැයි 26 පැවිදි වෙලා ඇවිල්ලා මූලික අධ්‍යාපන කටයුතු හදාරලා උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මම ගියා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට. එහෙමයි. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය හදාරලා කැලණි විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හැදෑරුවා. මන්දිර විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඔය කටයුතු කරගත්තාම ජීවිතේ පොඩි හැරවුමක් තියෙනවා. මම අර 2007 ශිෂ්‍යෙක් විදිහට ඇතුළත් වෙච්ච පිළිවෙලනේ විද්‍යායතනේ පරිමාණාධිපති විදිහට මගේ පළවෙනි පත්වීම මම බාර ගන්නවා 2023 සැප්තැම්බර් 27 වෙනිදා. එහෙමයි. ගුරුවරයෙක් විදිහට නෙමෙයි මගේ පළවෙනි පත්වීම වෙන්නේ ප්‍රධානීය ආයතන ප්‍රධානීය විදිහට. එතකොට ගණේව පුරාණ රජමහා විහාරය කියලා නිකරටිය නගරේ ඉඳන් කිලෝමීටර් 13ක් විතර ඇතුළේ ඉන්න දදුරුවේ අලි නිර්දී බැඳියලා කියලා අහලත් ඇති. එහෙමයි. අයිනම තියෙනවා බොහොම රජ කාලේ ඉඳන් පැවතගෙන එන අවුරුදු 10 ගණනක් පැරණි ඓතිහාසික සිද්ධාස්ථානයක්. පිරිවෙනේ පැවිදි වෙලා එතෙන්ට තමයි ගියේ. එතකොට වත්මන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය අනුනායක ගලපිටියාගම විමල ධම්ම මහින්පාණන් වහන්සේ පැවිදි කරා. ගලපිටියාගම වජිරවංශ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් ජීවිතේ හරිගස්සලා දුන්නා. පාතිගම්මන උත්තරානන්ද හාමුදුරුවෝ එතන තමයි අවුරුදු දැන් 18ක් විතර ජීවිතේ සියලු කටයුතු හැඩගස්වගෙන පෙළගස්වගෙන කරන්නේ. එහෙමයි. දැන් මේ ධර්මදේශනා කටයුතු සඳහා ලැබෙන මූලිකම කාරණය තමයි පවුලේ ඉන්නේ මමයි අපේ අලියයි විතරයි. ඔය කට්ටියම දන්නවා අපේ අලියා පහුගිය දවස්වල අන්තරා වුණා. මේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ නාලිකාවක මම ඉස්සරලම ධර්මදේශනාවක් පැවැත්වුවේ ජාතික රූපවාහිනියේනේ. එහෙමයි. අපේ අලියා තමයි එක් කරගෙන යන්නේ. අලියාගේ ඇඳුම්කමට සම්බන්ධකමට දැන් එතකොට මේ ලෝකයක් බනහන්නේ කාට මේ සිද්ධ වෙන්නද? අලියාට මේ සිද්ධ වෙන්නේ. අලියා තමයි ඒ ලෝකයට දහම් පණිවිඩය බෙදන්න අවශ්‍ය මාවත හරි ගස්සලා දුන්නේ. ඒ අහම්බේ. එක ධර්මදේශනාවක් පැවැත්වුවාට පස්සේ අලියාගේ උමනාවට වාසංක කියලා බොහොම අඳුරන හිතවත් සත්පුරුෂයෙක්. ඒ අපේ මහත්මයා. ඒ ධර්මදේශනාවෙන් තමයි මුළු ලෝකයක් ධර්ම ශ්‍රවණයට මගේ ඉඩ කඩ හදාගත්තේ. එහෙමයි. කොච්චරද කියනවා නම් ඒ ආරම්භයේ තරම ලෝකේ විවිධ රටවලින් දේශනාවලට ආරාධනා කරනවා. 2027 මාර්තු වෙනකම් පන්සලට මිනිස්සු ඇවිල්ලා බණ බාරන් තියෙනවා. එහෙමයි. මේ මම බාර අරගෙන නෙමෙයි පන්සලේ පොතක් තියෙනවා නැති වෙලාවට ඇවිල්ලා ලියලා ගිහින් තියෙනවා. දැන් 2026 අවුරුද්ද සම්පූර්ණයෙන්ම පිළිලා 2027 වෙනකම්. එතකොට එක මාසයකට එක රටකට වැඩිය අවුරුද්දක ඉඩ කඩ මදි වෙනවා. මේකේ මේ කාරණා සියල්ලම විශ්මතු කරන්නේ සනරාමර සෙවන හොඳට ගැලපෙනවා මේකට. ඇයි මෙච්චර මිනිස්සු බණ අහන්නේ? ඇයි මෙච්චර මිනිස්සු මේක තරුණ උදවිය විශේෂයෙන්ම පුදුම විදිහට මේක හොයාගෙන යනවානේ. එහෙමයි. පහුගිය දවස්වල කුරුවිට පෙත්තාවිල ධර්මදේශනාවකට වැඩිය මම දැකලා තියෙන්නේ මියුසිකල් ෂෝ වල විතරයි තරුණයෝ හිටගෙන ඉන්නවා පැය ගණන්. එහෙමයි.
පැය දෙකක් විතර පොද වැස්සීමේ තරුණ මහත්තුරු ඒ තරුණ ළමයි දඩබ්බර වයසනේ හිටගෙන ඉන්නවා දහස් ගාණක් පාරේ මොකටද බනහන්න. එතකොට දැන් තරුණයන්ගේ වැරද්දක් තියෙනවද නැහැ. එතකොට මොකටද මිනිස්සු මෙච්චර පොරකකා දින ඉල්ලන්නේ. මිනිස්සුන්ට බනහන්න. මිනිස්සු අවුරුදු ගණන් බලාගෙන ඉන්න මම වෙනකම් බණක් ගන්න. එතකොට පින්නතුනේ අපිට හැගෙනවා තේරුම් යනවා මිනිස්සුන්ට බනහන්න ඕනේ. ඒකෙන් පැහැදිලි වෙන කාරණේ තමයි මිනිස්සු පිච්චෙනවා. එහෙමයි. මිනිස්සු ගැටලු වල ඉන්නේ. මිනිස්සු හරි ආතතියෙන් මිනිස්සු හරි පීඩණයෙන් ඉන්නේ. ඒ ආතතිය සහ පීඩනයේ මත මිනිස්සුන්ගේ භාවයන් ක්‍රියාත්මක වීමත් එක්ක හොඳ නරක තීරණය වෙනවා මිසක් මිනිස්සුන්ගේ වැරද්දක් නැහැ. ෆොටෝ එකක් තුනක් ලස්සන රැන්ඩම් කියනවා නේද? අනුත්සාහකව කෙරෙන දේවල් අර ජීවිත පරිඥානයත් එක්ක ගලපනකොට ඒක හරි ආකර්ෂණීයයි. පොඩි කාරණයක් කියන්න බැරි වුණා. මේ කරුණයක් නෙමෙයි මගේ විලාසය. එකේ පන්තියේ ඉඳන් 13 පන්තියට යනකම් මම තමයි පිරිවෙන් කතික තරඟවල පළවෙනියා. එහෙමයි. එතකොට ඒ මුකරිකම සහ කතිකත්වය නිරන්තරයෙන්ම වික්ෂුන් වහන්සේ නමකට තියෙන්න ඕනේ. විශේෂයෙන්ම දේශකයන්න් වහන්සේ නමක් විදිහට මේක ප්‍රතිහාරයක් නේ. දේශනා ප්‍රතිහාරය. මිනිස්සුන්ගේ සිත් ඇද බැඳ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි විද්‍යාවක් වෙන්නලා. එහෙමයි. තව එකක් තමයි ඔය තමන්ගේ තියෙන බාහිර හැකියාවක් වෙන්නලා. ඒ සේරම යට කරගෙන යනවා පිළිතුරු දේශනා ප්‍රතිහාරයට. තථාගතයන් වහන්සේගේ දේශනා ප්‍රතිහාර නොතිබෙන්න 62ක් මිත්‍යා මතවලින් ගහන වෙච්ච ඉන්දියාව මුළු ලෝකෙම මේක වළඳගත්තේ. මූලිකව කියන කරුණු මිනිස්සුන්ට බොහොම සරලව තේරුම් යන්නට තථාගතයන් වහන්සේගේ තිබ දේශනා විලාස ක්‍රම අතරින් උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා හැටියට වික්ෂුන් වහන්සේලා වන අපිට හදාගන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් අනුත්සාහක වෙනවා නම් ඒක හරිය අපූර්වයි. අල්ප මාත්‍රයක් හෝ වේවා අප්‍රමාණ කරුණාවකින් මේ කාරණා කියනවනම් අයකට අර කියන්නේ අවංකකම කියන එක තියෙන්න ඕනේ. ඕක හදාගත්තේ කොහොමද? මිනිස්සු ගොඩක් අහනවානේ මේ හාමුදුරුවෝ බණ කියන්නේ සල්ලි ගන්නවා කියලා නේ. එහෙමයි. මම කවදාවත් ධර්මදේශනාවකට මිලක් නියම කරලා නැහැ. එතකොට කියයි ඒක නුගත්තර වාහනේ හයර් එක ගන්නවනේ කියලා නෑ මිනිස්සු. එහෙමයි. එහෙමයි. අපි තමයි කියන්නේ දුර බලලා අපේ රියදුරු මහත්තයා කියන්නේ ඒකට ගැලපෙන ප්‍රමාණයක් දෙන්න කියලා. ඒක උචිත මුදලක් නියම කරන්න. එතකොට මේ මිනිස්සු දැනගන්න ඕන කාරණා මේ ලාභ පුද්ගලික ලාභ ප්‍රයෝජන මත ධර්මදේශනා නොකිරීම එකාතක ආශ්චර්යයක්. මේක මිනිස්සු වැළඳ ගැනීම. මොකද මිනිස්සු බලනවා හැම වෙලේම රාමුදුරු දැන් උසාවි වල නඩු කතා කරන්න ලෝයස්ලා අරගෙන යන සල්ලි දීලා ලෝය කෙනෙක් ගන්නවා. නඩු කතා කරලා ඉවරනාට පස්සේ ඒක ඉවරයි නැතනේ. එතන ඉවරයි. බණ කියන්නේ එහෙම වෙලා බෑ. ඒක රාමුදුරු කෙනෙක් සල්ලි දීලා අරගෙන ගිහිල්ලා බණක් කියවනවා ඒක සමානයි ලෝය කෙනෙක් අරගෙන ගිහිල්ලා නඩු කතා කරලා යන එකට. එහෙම බෑ. දේශනාව ඉවර වුණාම මිනිස්සුන්ට හිතන්න තියෙන්න ඕනේ ඇත්ත නෙමෙයි හාමුදුරුවෝ කිව්වේ. බොහොම සරලයි මේ ලොකුවට බැරෑරුම හිතන්න තේරුම් ගන්න ඕනේ නෙමෙයි. මිනිස්සුන්ට අපි කරන වැරද්ද විදිහට පෙන්වලා දෙන්න පුළුවන් නම් උදාහරණයක් විදිහට මම නිරන්තරයෙන් සමාජගත කරන කාරණයක් තමයි වචනේ සංවරකම තියෙන්න ඕනේ. එහෙමයි. බුදුහාමුදුරුවෝ ගන්නන් වාචාය සංවරෝ සාදු
ඔය පුරුදු වෙන්න ඕන ජීවිතේ කිසි කෙනෙකුට තෝත් නොකියවින්න. හරි සරලයි. මිනිස්සෙකුට දැන් බලයි මේවත් එක්ක කොහොමද නිවන් දකින්නේ කියලා. මේවත් එක්ක තමයි නිවන් දකින්න පුළුවන්. නිවන් මාර්ග හුරන ප්‍රබල කාරණයක් නේ අර ව්‍යාපාදය කියලා කියන්නේ. ව්‍යාපාදේ නඩත්තු වෙන තරමක් නඩත්තු වෙන්නේ වෛරයයි ද්වේෂයයි ක්‍රෝධයයි එක්ක. වෛරය ක්‍රෝධය ද්වේෂය පටන් ගන්න වගේ වලින් පටන් ගන්න ඒවනේ. මූලිකම වචනයක් තමයි ඔය තෝ කියලා කියන එක. එහෙමයි. ඔය කෙනෙකුට කේන්ති යන්නේ තෝ කියලා බැන්නහම ඔයා කියලා බැන්නහම. තෝ කියලා බැන්නා. තෝ කියන එක නොකිය හිටපුවාම ඔයා කිව්වට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ කේන්ති යන්නේ. එතකොට ව්‍යාපාදය ඇති වෙන්නේ. පැහැදිලිද වචනේ තියෙන බරපතලකම? වචනය තමයි අර සීලය කියන කොහොමත් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. මොකද පුරුදු වෙන්න ඕනේ. කටක් කරලා වචනයක් කියන්න කලින් දෙපාරකට වැඩි හිතන්න පුරුදු වෙන්න ඕනේ.